ටීවී එකේ යන්න ඕනද? හොඳට ෆොටෝ එකක් දාගන්න ඕනද ලස්සනට? එහෙමනම් ටිකක් වැඩියෙන් කෑ ගහන්න ඕන. ලස්සන ඇඳුමක් ඇඳන් එන්න, බෝඩ් එකක් හොඳට අල්ලන් එන්න. 21 අනිවාර්යයෙන්ම අපි කළගුණ සලකන જાතියක් විදියට එන්නම ඕනේ. කොහෙටද? නුගේගොඩට. නුගේගොඩට. එහෙම නාවොත් වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම හිල් නැති full face. ආයිබෝන් සුබ දවසක්. අපි මේ කියන්න ආවේ 21 වෙනිදා හැමෝටම නුගේගොඩ එන්න කියන්න. මෙච්චර කාලයක් අපි මාලිමාවටනේ කතා කරේ. මෙච්චර කාලයක් කරුණ දිසානායක වෙනුවෙන් කතා කරේ නෑ. අද අපි ටිකක් වෙනස් වුණා. කවුරු හරි හිතන්න පුළුවන් මේ U-turn එකක් ගහලාද full face අපි. ඔව් හොඳ U-turn එකක් ගහලා තියෙන්නේ මේ දැන්. 21 එන්න නුගේගොඩට. මොකටද? මහා සුළඟක් හමනවා. මේ සුළඟ හැමදාමත් නුගේගොඩින් හැමුවා. එදා මහින්දගේ සුළඟ හැමුවා. පස්සේ නාමල්ගේ සුළඟ, දැනුත් මේ අමුතු විදියට එන නාමල්ගේ සුළඟක්. අපි දන්නවනේ සුළං ගැන නේද? ඒ නිසා 21 අපි මේ රටේ හැම කළගුණ දන්න මිනිස්සයාට ආරාධනා කරනවා එන්න නාමල් එක්ක නැගිටින්න. නාමල් එක්ක විතරද? නෑ. ගම්මන්පිල එක්කත් නැගිටින්න පුළුවන් ගෙතෙන්ට ආවොත්. විමල් ඊරවංශ එක්කත් නැගිටින්න පුළුවන් ගෙතෙන්ට ආවොත්. අනිත් පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කියලා එතනින් නැගිටින්න පුළුවන්. සාදෙපේ මන් දන්නේ නැහැ එකතු වෙනවද කියලා. ඉතින් කොහොමත් පිස්සෝ ටිකක් නේ. ඉතින් එකතු වෙනවද නැද්ද ඒක හිතා ගන්න බෑ. කොහොම හරි එනවනම් සජිබෙටත් ආරාධනා කරනවා එන්න කියලා. ඒ නිසා අපි මේ රටේ පොදු මහ ජනතාවට ආරාධනා කරනවා 21 එන්න නුගේගොඩට. මොකටද? කළගුණ සලකන්න. කවුරු වෙනුවෙන්ද කළගුණ සලකන්නේ? 21 කළගුණ සලකන්න ඕනේ කෙහෙලිය රඹුක්කැල්ල මහත්තයයි එයාගේ නෝනයි පවුලේ දරුවෝ ටික මේ සා වූ තාඩන පීඩන වලට ලක් කරනවා. මේ අසරණ වූ පවුල වෙනුවෙන් අපි 21 කොළඹෙන්න ඕනේ. එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න එන්න ඕනේ ඒ පවුල වෙනුවෙන්. තව මොනවටද අපි එන්න ඕනේ? ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා 8 වෙනි විධායක ජනාධිපති අන්න පලිගන්නවා. හත් දෙයියනේ 21 නුගේගොඩ එන්න ඕනේ. ඉතින් රනිල් වික්‍රමසිංහගෙන්නේ පලිගන්නේ. අපිට මේ සාහු රටක් උරුම කළ දීපු නායකයා 21 නුගේගොඩ එන්න ඕනේ. තාම මොකටද එන්න ඕනේ? දේශබන්දු තෙන්නකෝ මහත්තයා අර හිටපු පොලිස්පති අනේ බරපතල තනතුරක් බුදුමාකාර වගකීම් සහිතව රාජකාරී කියන්නේ රාජකාරී කාලය තුල සිද්ධාලේප කතාවකුත් ගහගත්තේ මිනිස්සයා නේද? අර පස්සපැත්තේ සිද්ධාලේප ගාපු කතාව. ඉතින් මේවා hina සමා වෙන්න ඕන hina වෙනවට 21 නුගේගොඩ එන්න ඕනේ. 21 නුගේගොඩ එන්න ඕනේ. අයි තව හේතුවක් තව හේතු තියෙන ඕන තරම්. අර සම්පත් මනම්පේරි මතකනේ අර කුඩු කන්ටේනර් දෙකේ සිද්ධිය අර නංගල්ල පැත්තේ නේ මතකයිනේ. මතක වෙන්න බෑ. එහෙම මතක වෙනවා නම් ඉතින් මොකක් හරි මොලේ අමාරුවක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ තරුණ නේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු නේද ඒ තරුණයින් වෙනුවෙන් මේ රජය ගෙනියන මර්ධනකාරී වැඩපිළිවෙල මේක නවත්තන්න ඕනේ. මේක නවත්තන්න අනිවාර්යෙන් අපි 21 නුගේගොඩට එන්න ඕනෙමයි. තව මොනවටද? ඇයි රණවිරු දඩයම මෙච්චර කාලයක් මේ රටේ ජනතාව අවුරුදු 30ක කාලයක් දුක් විඳගෙන නේද යුද්ධයකට මුහුණ දුන්නා. දරුණු ත්‍රස්තවාදියෙක් විනාශ කරා. එහෙම කරපු රටේ මේ මොහොතේ රණවිරුවන් දඩයම් කරනවා. කවුද රණවිරුවා? කොමාන්ඩෝ සාලින්ද වගේ රණවිරුවන් දඩයම් කරනවා මේ වත්මන් රජය මාලිමාව. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මේ සටන වෙනුවෙන් අනිවාර්යෙන්ම 21 නුගේගොඩට එන්න ඕනේ. කෙහෙල් භද්දර පද්ම එහෙම අමතක කරන්න එපා. තරුණයෝනේ නේද? තරුණයෝනේ. එතකොට මේ රටේ තරුණයින් වෙනුවෙන් මේ කරන මර්ධනය පිට රට ගිහිල්ලා අල්ලන් එන්නේ. නිකන් නෙමෙයි මහා මෙහෙයුම් කරන්නේ. මේ මර්ධනය නවත්තන්න ඕනේ. ඒ වෙනුවෙන් 21 අපි නුගේගොඩ එන්න ඕනේ. අනෙක් පැත්තෙන් චාමර සම්පත් දසනායක වගේ අර අහිංසක කදබඩ ලොකු උනාට ඔළුව පොඩ්ඩක් නැති සමා වෙන්න ඕන. ඔළුව තියෙනවා ගොඩක් මොලෙත් ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ චාමර සම්පත් වගේ මිනිස්සුන්ගේ නිදහස අහුරනවා. හැමතිස්සෙම අත්අඩංගුවට ගන්නවා නේද? ප්‍රශ්න කරන්න ගෙන්නනවා. මේ වෙනුවෙන් මේ සටන ඒ කියන්නේ චාමර සම්පත්ව මුවාවෙන් ගෙරිච්චට චාමර සම්පත් විතරක් නෙමෙයි. මේ අතුළු මේ වත්මන් රජය විපක්ෂයේ මර්ධනකාරී වැඩපිළිවෙලක නියැලෙනවා. ඒක නවත්තන්න 21 නුගේගොඩ එන්න ඕනේ. තව මොකටද දෙන්න ඕනේ? පිල්ලයන් මහත්තයා අර මේ මහින්ද මහත්තයලා එහෙම තියාගෙන ළඟ හිටියේ. ඉතින් ඒ පිල්ලයන් මහත්තයව වෙනුවෙනුත් 21 නුගේගොඩ එන්න. මේ තවත් ආරාධනාවක්. 21 නුගේගොඩ එන්න තව හේතු තියෙනවා. ඉතින් තරම් හේතු තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ වගේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෝ, නලින් ප්‍රනාන්දු වගේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෝ
මේ රටේ නේද වෙළඳ ඇමතිකම් කරා කෘෂිකර්ම ඇමතිකම් කරා පුදුමාකාර විදියට මේ රට සංවර්ධනය කරා කොහෙන්වත් අපිට දුකක් කරදරයක් නෑ අනේ අපොයි කියලා. ඉතින් එවන් උත්තමීන් සිරගත කරපු රටක් මේ රජය මේ විදිහේ වැඩපිළිවෙලක නියැලනවා මර්ධනකාරී වැඩපිළිවෙලක. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? 21 අනිවාර්යෙන්ම නුගේ ගොඩ එන්නම ඕනේ. තව ඕන තරම් තියෙනවා කතා 21 නුගේ ගොඩ එනවනම් එන්න හේතු ගොඩක් තියෙනවා. මතකද ෆයිල් මිටිගණන් අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා රජය පත් වෙන්න කලින් ජවිප සමාජිකයන්ට එක ගෙනල්ලා පෙන්නුවා මේ අයගේ මෙච්චර වැරදි තියෙනවා කියලා. ඔව් පෙන්නුවා. ඒ පෙන්නපුවට කෝ ක්‍රියාමාර්ග කෝ ෆයිල් කිය ඇහුවනේ. ඒ ෆයිල් ටික දැන් ඇදිලා තියෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ. දැන් ඉතින් කොමිෂන් සභාවටත් සමහර අය ගහනවා. අපි දන්නේ නැහැ ඒව ඇත්ත නැත්ත. කෙසේ වෙතත් 21 නුගේ ගොඩ එන්න ඕනේ හේතුව තමයි මෙන්න මේ ෆයිල් ටික මුවාවෙන් මේ කරන රාජ්‍ය මර්ධනය නවත්තන්න. ඒවයි තියෙන්නේ ඔක්කොම බොරු. අපේ අය කිසිම වරද්දක් කළා නැහැ. පුදුමාකාර සුදනෝ. පන්සල්වල ගිහිල්ලා චෛත්‍ය කොත පලන්දන විදිය අපේ ස්වාමින් වහන්සේලා නේද? ඒ ධන බිම නෙමෙයි මුළු බඩ කඳ බඩ ඔක්කොම බිම. හාමුදුරන්ට වදින්න. ඒ වගේ උත්තම ගණේ පෞරුෂවත් වූ සුපහන් අර කියන්නේ මොකද්ද මේ බෞද්ධ මෙවන් නායකින්ව මේ සිරගත කිරීම සම්බන්ධව මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ප්‍රශ්න කිරීම සම්බන්ධව අපි කවුරුත් කන්න නැතත් බොන්න නැතත් 21 නුගේ ගොඩ එන්න ඕනේ. අවසාන වශයෙන් මම තව ගොඩාක් හේතු තිබුණත් අවසානට කියන්න දෙයක්වත් තියෙන්න එපයි. ඒ තමයි නාමල් රාජපක්ෂ මහත්තයා එයාව ජනාධිපති කරන්න 2029. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? එයාව ජනාධිපති කරන්න නම් 21 නුගේ ගොඩ එන්න ඕනේ. තව හේතුවක් ඒ අතරින් මම කියන්නම්. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාට ටිකක් කඩේ යන සමහර නාලිකා තියෙන්නේ. ඒ නාලිකා කඩේ යන විදිය සමහර අය දකිනවා. ඒ දකින්නකොට සමහර අය හිතනවා මේ අර මල්ලිම නිදහස් කරගන්න වෙන්නේ නැති නේද? මරණ දණ්ඩනේ හම්බෙලා තියෙන්නේ. පාරේ වෙඩි තියාගෙන මිනී මරලා මරණ දණ්ඩනේ හම්බෙලා තියෙන්නේ. හැබැයි අපි ඒක වෙනස් විදිහට දකින්නේ. අපි දකින්නේ 21 නුගේ ගොඩ එන්න ඕනේ. මේ මල්ලිම නිදහස් කරගන්න. මේ තරුණ කොල්ලෝ නිකන් ගෙනිහිල්ලා මරණ මේ තැන්තැන්වල වෙඩි තියාගත්ත එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ එච්චර ලොකු දේවල් නෙමෙයි. ඒක මේ පාරවල් සාමාන්‍යයෙන් මේ රටේ ලෝකෙ වෙන දේවල්. එහෙම වැරදි කාතිනුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ මල්ලිව බේරගන්න 21 නුගේ කොට එන්න. මොකද 21 මොනව නැතත් ඒ මල්ලිගේ අයියාගේ නාලිකාවේ ওই 21 නුගේ කොට කතාන්දරේ ලොකුවට පෙන්නනවා. ඒ නිසා ටීවී එකේ යන්න ඕනද? හොඳට ෆොටෝ එකක් දාගන්න ඕනද ලස්සනට? එහෙමනම් ටිකක් වැඩියෙන් කෑ ගහන්න ඕනේ. ලස්සන ඇඳුමක් ඇඳන් එන්න, බෝඩ් එකක් හොඳට අල්ලන් එන්න. 21 අනිවාර්යයෙන්ම අපි කළගුණ සලකන જાතියක් විදියට එන්නම ඕනේ. කොහෙටද? නුගේ ගොඩට. එහෙම නාවොත් වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම හිල් නැති යන්න ඕනේ නැහැ නේ. ජොකෙකුත් ඇඳන් එන්න. හරිද? Full face.